ආයි කේතුල මැක්කුණාම මෙයාට හැදෙන්න දෙන්න හිතන්නවත් එපා. දැන් ඉන්ද්‍ර පට්ටිකා මට්ටම පහළ ගිහිල්ලා ලේ ගිහිල්ලා නැරෙන්න. දෙකකුත් නෑ මාස එකමාරට 4 පාරක් හැදුණා. මේ පොඩ්ඩට වයස තාම මාස 4යි. මාස 2ක් වගේ චූටි කාලෙදි මෙයාට 4 පාරක් කිනිතුළු උණ හැදුනා. මෙන්න මේ පොඩි හාදයා තමයි හැමදේම කරන්නේ. පියවට පරිසරයේ තනකොළ ගස් පස් මතු පිට වගේ ඉඳලා මෙයාලා අපේ සුරතලාගේ ඇඟට එනවා. ඊට පස්සේ ලේ බීලා මේ වගේ තඩියෙක් වෙලා දැන් මැරිලා යද්දි කීටයෝ දහස් ගාණක් නිදහස් කරනවා. කිනිතුළු ඇඟ පුරා බෝ වුණාම සුරතලාට කැසීම ආසාදන කිනිතුළු උණ ඇති වෙන්න පුළුවන්. ෆිප්‍රොනිල් කාණ්ඩයේ ಔಷධයත් මේ විදිහට භාවිතා කිරීමෙන් කිනිතුල්ලන් මර්ධනය කරගන්නත් පුළුවන්. බෙල්ට් එක ගලවලා මෙන්න මෙහෙම රෝම දෙපැත්තට කරලා ඉරක් වගේ හැම පාද ගන්න. ඊට පස්සේ ටියුබ් එකේ තියෙන ඔක්කොම දියර ටික උතන හැමත විතරක් දාන්න. ඒ දාලා දවස් 4ක් විතර නාවන්න එපා. මොකද මෙයා එලිරේටර් ප්‍රෙෂර් හදාගන්නයි. ඔක හදා ගන්නවා මාස 6ක් විතර ගියාම ඉතින් කින්තුල හැදෙන්න දෙන්න මෙපා එයාට. තව මාස 3ක් අල්ලන් හිටියේ නම් වැඩේ ගොඩ. කිනිතුල්ලන් ඉවත් කිරීමේදී ට්වීස් එකක් භාවිතයෙන් සිදු කරන්න. අතෙන් ගලවලා ඉවත් කිරීමේදී ගේ පාද සමතුල ඉතුරු වෙලා ආසාදන ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අවට පරිසරයේ කිනිතුල්ලන් අවම කරගන්න සයිපොමෙත්‍රින් අඩංගු ස්ප්‍රේ එකක් කිනිතුල්ලන් බෝ විය හැකි ස්ථානවලට ස්ප්‍රේ කරන්න. ඒ වගේම සුරතලාගේ චර්යාවන් පාලනය කිරීමෙන් එලි මහනේ ගැවසීම අවම කිරීම වැනි පියවරද අනුගමනය කර කිනිතුළු වසංගතයෙන් අපේ සුරතලා බේරා ගනිමු.